ඔබ පෙරදා ආදරෙන් මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ. Hello cuties! Welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. අද මං ඔයාලට ගෙනාවේ රීසෙට් රුටින් වීඩියෝ එකක්. එක දිගට වැඩ කරපු සතියකට පස්සේ ඔන්න හම්බ වුණා දවස් දෙකක එක දිග නිවාඩුවක්. එකක් ඉරිදා, එකක් සඳුදා පබ්ලික් හොලිඩේ එකක් ඉඳන් මෙහෙම අපිට නිවාඩු. ඉතින් අද දවස් දෙකම සම්පූර්ණයෙන්ම ගෙදර තමයි ඉන්නේ. ඉතින් මං හිතුවා මට රීසෙට් රූටීන් එකක් ඕනි කියලා. මොකද කාමරය අස් කරගන්න ඕනි, කුස්සිය ගෙදර අස් කරලා ගොඩක් දේවල් තියෙනවා කරගන්න, සෙල්ෆ් කෙයා දේවල් තියෙනවා. අන්න ඒව ඔක්කොම අපි එකතු වෙලා කරමු කියලා මං හිතුවා. එහෙනම් අද රීසෙට් රූටීන් එක පටන් ගන්න කලින් මොකද කරන්නේ? අද කොෆි හදන්නේ නැහැ. මං හිතුවා මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගෙන ඉන්නවා කියලා. එහෙනම් අපි ඒක හදාගෙන ඉමු. වැඩ ඇරිලා එන දවසක මම ස්ට්‍රෝබෙරි අරගෙන ආවා. මේක මං ගත්තේ ඩුබායි මාකට් එකකින්. ඒකේ ස්ට්‍රෝබෙරිස් මාර ලොකුයි. සුපර් මාකට් වලින් ගන්න ඒවාටත් වඩා හොඳයි. මම වැඩට යන දවස්වලට සමහරලාට ටක් ගාලා බඩගිනි වුණාම මෙහෙම ස්ට්‍රෝබෙරිස් අරගෙන යනවා. ඒ හින්දා ඒ ගෙනාවු බොක්ස් එකෙන් අන්තිමට මේ ටික විතරයි ඉතුරු වෙලා තිබ්බේ. අනිත් ටික මේවා මේ හැම කාලෙම හොයාගන්න හරි අමාරුයි. මේ දවස්වල නම් මම හැමතැනම වගේ දැක්කා තියෙනවා. හැබැයි වින්ටර් එකේදී ගොඩක් අඩුවෙන් තමයි තිබ්බේ. කලින් වීඩියෝ එකට කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා අපාර්ට්මන්ට් වල තිබ්බ ප්‍රශ්න මොනවද කියලා අහලා. මම කොහොමද හිතාගෙන හිටියේ ඔයගලන්ට කියන්න. මොකද අලුතින් එන අයට උනත් ඒක වැදගත් වෙයි කියලා. ප්‍රශ්න කියන්නේ ඔයගොල්ලෝ තැනකට යද්දී අනිවාර්යෙන්ම එතන ඉන්න අනිත් ටෙනන්ට්ස්ලා කවුද කියලා හොඳට හොයලා බලන්න. මොකද ඔයාලා එක ගෙදරකන ජීවත් වෙන්නේ. එතකොට එයාලගේ හැසිරීමුත් ඔයාලගේ ජීවිතේට අනිවාර්යෙන්ම බලපානවා. ඉතින් මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි යාළුවා ගොඩාක් අපිරිසිදුයි. මගේ අපාර්ට්මන්ට් එකේ මාත් එක්ක හිටියේ ජර්මන් අය 3 දෙනෙක්. පිරිමි ළමයි දෙන්නෙකුයි ගෑනු ළමයෙකුයි. ඉතින් මට හම්බුණත් මම ඔයාලට ෆොටෝස් වීඩියෝස් ටිකක් මේ වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරන්නම්. කොහොමද මගේ කුස්සිය තිබ්බේ කියලා පෙන්නන්න. ඒ කියන්නේ මිනිස්සෙට ජීවත් වෙන්න අමාරු තරමටම අන්තිම වෙද්දී ඒ කුස්සිය ඒ තරම් අපිරිසිදු වෙන්න ගත්තා. හැවේ බිව්වේ හරිම අමාරුවෙන්. ඒ වගේම තමයි ස්ට්‍රෙස් එක උපරිමයෙන්ම වැඩි වුණා ඒ මිනිස්සුන්ගේ හැසිරීම හින්දා. රැකගත්තේ බා මේ ආදරේ ඔබ මත දුන්නා යලි උදුරන්නේ ප්‍රේමයේ මා ජීවිතේ ඔබ පන දුන්නා අද විඳලන්නේ. මගේ යෝගට් බෝල් එකත් අරගෙන මං ආවා. මං ඉන්න ආසම තැනට අපේ බල්කනි එක. ලා 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 ලා. අපි කාලා බලමු. මේ වගේ එක දිගට දවස් දෙකක් විතර නිවාඩු ආවම මාරුම සතුටුයි. මොකද හැමදාම වැඩට යන්න වෙනවනේ. හරි, එහෙනම් අපි කාලේ ඉවර වෙලා දැන් යමු අපේ කාමරේ ක්ලීන් කරන්න. මුලින්ම බින් බෑග් එකක් අරගෙන ආවා. ඔක්කොම කුණු ටික දාගන්න ඕනේ, එකතු කරගන්න ඕනේ. කුණු ටික අස් කරේවෙලා මගේ ඔක්කොම ස්කින් කෙයා මේකප් බඩු තියෙන තැන මං අස් කරන්න පටන් ගත්තා. මොකද එතන දූවිලි ගොඩක් එකතු වෙලා. ඒ වැඩ ටික ඉවරනාට පස්සේ මම පටන් ගත්තා කාමරේ අතු ගන්න. මේ හරියට දූවිලි එකතු වෙනවානේ. මන් දන්නේ ඇයි කියලා. මාර විදිහට දූවිලි ජනෙල් වල එහෙමත් ක්ලීන් කරන්න ඕන හරියට. ඔක්කොම ක්ලීන් කරලා උනාට පස්සේ මං කෑවා. අද අපිට තියෙන්නේ කහපතුයි, මීට් බෝල්ස් වලයි, පරිප්පුයි, ඊට පස්සේ ගෝවා මල් බදලයි.
පෝස්ට් එකක් දාගෙන ආවා. ඔක්කොම වැඩ ටික ඉවර හින්දා රීසෙට් රූටින් එකකදී අපි අපේ වටපිටාව ක්ලීන් කරනවා වගේම තමයි මේ ස්කින් කෙයාර් වැඩ ටිකත් අමතක නොකර කරන්න ඕනේ. අපි දැන් හදන්නේ ෆේස් ෂේවිං කරන. මෙන්න මේක තමයි මම පාවිච්චි කරන ඇලෝ ජෙල් එක. මම ගොඩක් වෙලාවට දැන් නම් මගේ මූණ ඕකේ. මම ඉස්සර හීට් එක පාවිච්චි කරනවානේ කම්බරේ. ඒතර මගේ මූණ මාරු විදිහට වේලෙනවා. මේ ඒ වේලෙන එක මම නැති කරගත්ත සම්පූර්ණයෙන්ම මේකෙන් තමයි. මං හැදුවා පිට ගන්න පැක් එකක්. මේකේ තියෙන්නේ මොනවද යෝගට්ුයි කහයි ඊට පස්සේ පැණි. ගමු. දැන් තියෙන්නේ මගේ මල් එක. මේ කලින් ගෙනාවු මල් එක මම මෙහෙට ආපු දවස්වලම තමයි ගත්තේ. මේක ගොඩාක් දවස් තිබ්බා. හැබැයි දැන් නම් පර වෙලා පෙති ඔක්කොම හැලීගෙන යනවා පර වේගෙන. ඒ හින්දා කලින් දවසේ වැඩ ඉවර වෙලා ඉද්දී මම අරගෙන ආවා මෙන්න මේ කහපාට රෝසස් ටික. ඒකත් එක්ක මේ පැකට් එකක් තිබ්බා. මං හිතන්නේ මේකෙන් පුළුවන් මල් ටිකක් වැඩි කාලයක් වතුරේ දාලා තියාගන්න අපිට. ඔබ පෙරදා ආදරේ මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා. බලන්නකෝ ඒකේ ලස්සන. ඒකේ සමහර මල් වල චුට්ටක් අර පර වෙලා වගේ තිබ්බට මල් ටික තාම හොඳයි. තව ටික දවසක් යද්දී මේ ටික ඔයටත් වඩා ලස්සනට පිපෙන්න ගන්නවා. ඔන්න මේ තියෙන්නේ එදා හවස් වරුව. මං දැන් කුණු බෑග් ටිකත් අරගෙන පහලට යනවා. මට බයිසිකලයක් හම්බුණා. ඉතින් ඒක පුරුදු වෙන්න හිතාගෙන තමයි පහලට ගියේ. ඒ වුණාට බයිසිකලේ මට උස මදි හින්දා ඒ වැඩේ අපිට එදා කරන්න හම්බුනේ නැහැ. ඒ වුණාට හොඳට අවුව පායලා වෙදර් එකත් හොඳට තිබ්බ හින්දා අපේ ඇපාර්ට්මන්ට් එකේ ඉස්සරහම තියෙන පාක් එකට අපි දෙන්න ගියා. පාක් එකට ගිහිල්ලා ආවිල්ලා ඇපාර්ට්මන්ට් එක ගාව තියෙනවා ඔන්චිලි දෙකක්. ඒක එතන ඉන්න පොඩි බබාලට තමයි දෙන්නේ. නෝට ඒ ඔන්චිලි අපිට පදින්නත් පුළුවන්. ඊට පස්සේ අපිට හිතුණා ටක් ගාලා ගෙදර තියෙන දේවල් ටිකක් අරගෙන පොඩි පික්නික් එකක් යන්න ඉස්සරහා පාක් එකට. ලෑහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ගෙදර පාන් තිබ්බා. මං කරේ ඒවා ටෝස්ට් කරලා ඊට පස්සේ ගාලික් බටර් එකක් ගෑවා. ඊට පස්සේ චීසුයි සලාමි. ඊට පස්සේ තව තිබ්බා ඔරෙන්ජ් ජූස් එකක්. ඒ ටිකත් අරගෙන අපි ආව පාක් එකට. තනි පැසේදී තනිව හුරගෑ රැකනන් බලලා අවේලාවක පෑයුතරුවී පැපැලුම් හින්දා තනියතාසේ ප්ලෑන් කරපු මහලොකු දෙයක් නොවුනට ඒ පොඩි වෙලාවේ හිතට මාරුම සැනසීමක් සතුටක් දුන්නා. අපිට ජීවිතේ සතුටින් ඉන්න හැමදෙස්සෙම ලොකු දේවල් ඕනෙත් නෑ. තියෙන පොඩි දෙයකින් හරි පොඩි වෙලාවෙන් හරි අපිට පුළුවන් අපිට සතුට හිතෙන විදිහේ දේවල් හදාගන්න. ඒක තමයි වටින්නේ. අතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන්. ඔන්න ඔහොම තමයි මගේ නිවාඩු දවස් දෙකේ පළවෙනි දවසේ ගත වෙලා ඉවරුනේ. මං අදට vlog එක මෙතනින් නවත්තනවා. අපි ආපහු vlog එකකින් හම්බ වෙනකන් thank you for watching. Bye bye cuties.